කාදෙන් පුණ්‍යසෝම උස්සනවා කොයි මේ රෙද්ද පොඩ්ඩක් මේ නිල්නිනියගේ මූණ පොඩ්ඩක් බලා ගන්න මටත් හරි ආසයි ඔය. ඕකේ සර්. සර් නිල්නිලිය හොයාගත්තා සර්. මෙන්න ඉන්නව වඩු. ෂා. රට දාලා යන්න ඉස්සෙල්ලා අල්ලගත්තු එක ලොකු දෙයක්. මම නම් හිතන්නේ සර් ආයි මෙයා මේ රට දාලා යයි කියලා. මෙහෙ දාලා යන්නේ කන්නේ? ඒ මොකද? ඇයි සර්? එහෙ සත පහකට ගණන් ගන්න නැති මෙයාලව මෙහෙ සමහරු ගණන් ගන්නේ ජාතික වීරවරියෝ වගේනේ. ඉතින් මෙයාලා මෙහෙ දාලා යයි. ඒක නම් ඇත්ත. සමහර YouTube Facebook කට්ටිය ලංකාවේ හැඩරුව ඇති ගෑනු දැකලා නැහැ වගේනේ මෙයාලව කරේ තියයි යන්නේ. අන්න ඒකනේ සර්. අපේ රටේ කොච්චර ඉන්නවද? හැඩකාර නම්බුකාර විදියට ජීවත් වෙන දියුණුවෙන් දියුණුවටපත් වෙච්ච දිරිය කාන්තාවෝ. කෝ යාලට මෙහෙ පිළිගැනීමක්. සහතික ඇත්ත. මේ නිල්නිලියව අත්අඩංගුවට ගත්ත තැන ඉඳන් මේ විදිහට වහගෙන තරන් ආවේ. ඔව් සර්. හඳුනා ගැනීමේ පෙරට්ටුවට තියෙනකන් අපිට මෙයාව සමාජයට නිරාවරණය කරන්න බෑනේ. කොත්තාපල් පුණ්‍යසෝම මොලේ ඇති වැඩක් කෙරුවමද බන්දා. එතකොට පොලිස් කාන්තාවක් කරන් ගියේ නැද්ද මෙයා වරන් ඉන්න? ඒ කියන්නේ මෙයා කාන්තාවක්නේ. එක්ක ගියා සර්. නැතත් මේක එයාලට එච්චර ගාණක් නෑ. එහි මිනිස්සු මෙයාලව අල්ලන හැටියට අපි මෙයාලව ඇල්ලුවා කියලා මෙයාලට දැනෙන්නේවත් නෑ. ගාණක් නෑ සර්. මෙයාට සිංහල එහෙම පුළුවන් ද දන්නේ නැහැ නේද? පුළුවන් ඇති සර්. ඇයි ඔය තාත්තා ශ්‍රී ලංකාවේ වෙන්නේ නැති කියලා මෙයා කියන්නේ? අපි මෙයා එක්කත් පස්සේ පොඩ්ඩක් කතා කරමු. දැන් ගිහිල්ලා අර මෙයා එක්ක සජීවී වැඩසටහන කරපු එක්කෙනා කූඩුවේ ඉන්නව නේද? මිනිහා පොඩ්ඩක් අරන් එනවකෝ. හොඳයි සර්. මෙන්න සර් නිල්නිලිය ප්‍රසිද්ධ කරන අපේ කාලේ ජාතික වීරයා. නිල්නිලිය හම්බුණා කියන්නේ මෙයාලට හතර මහා නිදානේ පහළ වුණා වගේ තමයි. මොනසාන්ද මෙයාගේ නම කිව්වේ? රොසාන් සර්. රොසාන් තමුන් දන්නවද තමුන්වත් මේ නිල්නිලියවත් අත්අඩංගුවට ගන්න හේතුව මොකද්ද කියලා? අනේ නෑ සර් මම දැනුවත් කිසි වරදක් කරලා නෑ. හරි වැරද්ද මොකද්ද කියලා පස්සේ තේරුම් යයි. අපි හරි කියලා හිතාගෙන කරන බොහෝ දේවල් ගොඩාක් අයට වැරදි වෙන්න පුළුවන් රොසාන්. ලාබාල දියණියන් දෙදෙනෙකුගේ පියෙක් අපිට පැමිණිලි කරලා තියෙනවා මේ නිල්නිලිය ගෙනල්ලා කරපු වැඩසටහන් නිසා ඔහු තමන්ගේ දියණියන් දෙදෙනා ඉදිරියේ මහත් අපහසුතාවයටපත් වුණා කියලා. මොනවා සර්? මං නිල්නිලියක් එක කරපු වැඩසටහනක් කිල්ල කොහොමද ඒ තාත්තා අපහසුතාවයටපත් වෙන්නේ? අපහසුතාවයටපත් වෙන්නේ නේද? ඒ පියාගේ අවුරුදු 14ක දුව අහලා තියෙනවා අවුරුදු 16ක් වෙච්ච තමන්ගේ අක්කගෙන් අක්කේ ලංකාවට පිටරටක ලස්සන නිලියෙක් ඇවිල්ලා ඉන්නවා කියලා පෝස්ට් වීඩියෝස් එයා වෙනවා. ඒ නිලියගේ නමක් තියෙනවා මම පොඩ්ඩක් Google එකේ සර්ච් කරලා බලන්න ඕනේ ඒ නිලියගේ ෆිල්ම් මොනවද කියලා. එතකොට අවුරුදු 16 තියෙනේ කියලා තියෙනවා මාත් දැක්ක රොසාන් අයියා එක්ක මෙයා ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. එයා හරි ලස්සන නිලියක්. මාත් Google සර්ච් කරලා බලන්න ඕනේ මෙයාගේ ෆිල්ම් මොනවද කියලා කියලා. ඒ විලාවට තාත්තා කෙනෙක් කොච්චර අසරණ වෙනවද කියලා ඔයාට තේරෙනවද රොසාන්? අනේ සර් මම ඔහොම දෙයක් හිතලා ප්‍රෝග්‍රෑම් එක කරේ නෑ සර්. අනික රොසාන් ඔයාගේම දුවේ කවදා හරි ළමා කාලෙදිම ඔයා කරපු ප්‍රෝග්‍රෑම් හොයද්දි මේක දැකලා මේ නිලිය ගැන හොයලා බැලුවොත් ඔයා ගැන ඒ දුව මොනවා හිතයිද? අනික සර් දැන් බලන්න ඔය නිල්නිලිය නහය විදලා ඉන්නේ. දැන් අපේ රටේ නහය විදින්නේ හරක්ගේනේ. දැන් අපේ රටේ ගෑනුත් ඕක බලලා නහය විදින්න ගත්තොත් කොහොම වදින්න කරත්ත? දැන් කරත්ත හිගයිනේ. අනේ සර් මම නිලිය ගෙනල්ලා කරපු ප්‍රෝග්‍රෑම් එකෙන් නම් අපේ සමාජයට කිසිම හානියක් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ. මට ඒක ෂුවර්. තාමත් තමන් කරපු වැරද්ද පිළිගන්න අමාරුයි නේද? රොසාන් පුද්ගලයෙක්ගේ වටිනාම කාලය තරුණ කාලයයි. මේ කාලය තුළ පුද්ගලයෙක් තමන් සත කරගත යුත්තේ නිවැරදි ආකල්ප විනය සහ ලෝකය දැකිය හැකි පුළුල් දැක්මක්. අද ඔයගොල්ලෝ මේ සමාජයට ගෙනත් අතාරින්නේ කුණුහරුප වීරත්වයක් කරාගත්තු නිල් චිත්‍රපටි නිලියෝ. තත්ත්වයේ බරපතලකම හිතා ගන්න පුළුවන් රොසාන් කමෙන්ට් එක කියවපුවාම. පිරිමි ළමයි විතරක් නෙමෙයි සමහරු ගෑනු ළමයිනුත් දාලා තියෙනවානේ. මෙයාගෙන් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. මේක හොඳ ආදායම් මාර්ගයක් වගේ දේවල්.
අනික අපේ රටේ දරුවන්ට සමාජ මාධ්‍ය කියන එක වැරදි විදියට වුණොත් හරියට මඳුරට දැලිපිහිය වුණා වගේ තමයි. කොහෙ කපා ගන්නේද දන්නේ නැහැ. ඔය රට රටවල් වල ඉන්න නිල් නිලියෝ ගෙනල්ලා මෙහෙ ජාතික වීරවැරියෝ ගානට දාලා ප්‍රසිද්ධ කරපුවාම ඒ දේවල් බලන අපේ රටේ තරුණියොත් ඕවා බලලා ඒ දේවල් කරන්න පෙළඹුණොත් එහෙම මොකද්ද අපේ රටට වෙන්නේ? අපේ රටේ සංස්කෘතියට සදාචාරයට වැදගත්කමට හැදුණු දේශීය කාන්තාව විනාශයි නේද? කොටින්ම අපේ මුළු රටම විනාශයි. අනේ සර් මං නිල් නිලියක් ගෙනාව තමයි ප්‍රෝග්‍රෑම් එකකුත් කෙරුවා තමයි සර්. ඒත් මං කරපු ප්‍රෝග්‍රෑම් එකකින් මේ සමාජයට කිසිම හානියක් වෙන්නේ නැහැ සර්. හානියක් කරන එක කවද්ද සර්? හානියක් කරා කියලා පිළිගන්නේ? තමුසේ දන්නවද? මෙහෙම නිලියෙක් ඉන්නවා කියලා මමත් දැනගත්තේ මේ තමුසලාගේ පළහිලා ඌ හින්දා. අපි දැන් මේ නිලියෙකින් අහලා බලමු එයාට මොනවද කියන්න තියෙන්නේ කියලා. සාජන් පුණ්‍යසෝම උස්සනවා කොයි මේ රෙද්ද පොඩ්ඩක් මේ නිලිනියගේ මූණ පොඩ්ඩක් බලා ගන්න මටත් හරි ආසයි ඔය. ඕකේ සර්. මේ කවුද ඔයි මේ? ඇයි සර් කිව්වේ මේ නහය විද්ද නිල් නිලියයි ප්‍රෝග්‍රෑම් එක කරන කෙනාවයි ගේන්න කියලා? මේ ඉන්නේ නිල් නිලිය. මේ ඉන්නේ ප්‍රෝග්‍රෑම් එක කරපු එක මේ. මම නිල් නිලිය කිව්වේ යකෝ අර අසභ්‍ය චිත්‍රපටි වල රංගපාන්නේ මේ දවස්වල මෙහෙ ඇවිල්ලා අර සමාජ මාධ්‍යකාරයෝ කුඹල උඩාරගෙන යන්නේ. අන්න ඒ නිලියවයි සමාජ මාධ්‍යකාරයවයි ගේන්න කියලා. උඹ පුණ්‍යසෝම මොකද්ද මේ කරලා තියෙන්නේ? ඒකනේ සර් මං ගෙන්නේ මේ නිල් නිලිය. මේ හෙළුවෙන් නටන නිලියක් නෙවෙයි. මේ නියම නිල් නිලියක්. අවතාර් ෆිල්ම් එකේ රංගපාන නිල් නිලිය. මම කොච්චර කිව්වද මේ මෝඩ කොස්තාපල් පුණ්‍යසෝමට මම හෙළුවේ රංගන නිල් නිලිය නෙමෙයි කියලා. කොහෙද ඉතින් ඇහුවේ නෑනේ. සර් කිව්වන හය විතර නිල් නිලිය අරන් එන්න කිව්වා කියලා මාව කුදලගෙන කෝණියකට දාගෙන මෙහෙ අරන් ආවා. බලන්න ඉතින් දැන් මට විද්‍ය අසාධාරණේ. කවුද මේ වඩුවක කියන්නේ? කොස්තාපල් පුණ්‍යසෝම මේ මිනිස්සු දෙන්නම ගිහිල්ලා හිටපු තැනක දාලා තමුසේ අරන් එනවා අර හෙළුවේ රංගන නිලියයි ඒ නිලියව කර උඩ තියන් රටවටේ යන ගමරාල්ලා ටිකයි. සාධාරණ බලු බල්ලට ගියාදේ සදාචාරය මත බැරි ගියාදේ සංස්කෘතිය වල පල්ලට ගියාදේ අනේ අපේ බඩ කැඩ දෙක පිරනවනා